Hi guys, ඔයාලට කොහොමද? Good Eats YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි හදන්න යන්නේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් රසම රස දැල්ල ඩෙවල් එකක්. මේ තමයි ඒකට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය ටික. මම මෙතන අරන් තියෙනවා හොඳට සුද්ධ කරලා කපාගත්ත දැල්ල ග්‍රෑම් 400ක්. දැන් අපි මේ කපාගත්ත දැල්ලන්ට ලුණු තේ හැඳි භාගයක්, මිරිස් කුඩු තේ හැඳි එකක්, කෝන් පිටි මේස හැඳි එකක්, සෝයා සෝස් තේ හැඳි එකක් එකතු කරලා හොඳින් කලවම් කරගමු. දැන් අපි මේ දැල්ලු ටික විනාඩි 10ක් පමණ සීසන් වෙන්න තියාගමු. දැල්ලු ටික සීසන් වෙනකන් අපිට පුළුවන් ඩෙවල් එකට අවශ්‍ය ලොකු ලූණු, සුදු ලූණු, මාළු මිරිස්, තක්කලි ටික කපා ගන්න. දැන් අපි සීසන් කරගත්ත දැල්ලෝ ටික ගැඹුරු තෙලේ බෙදගමු. මේ වගේ රන්වන් පාටක් වෙනකන් දැල්ලෝ ටික බෙද ගන්න. දැන් අපි දැල්ලෝ ඩෙවල් එක හදා ගන්නයි යන්නේ. තෙල් ටික රත් වුණාන් පස්සේ ඒකට කපාගත් සුදු ලූණු, ලොකු ලූණු, මාළු මිරිස්, තක්කලි එකතු කරලා හොඳින් කලවම් කරගමු. දැන් අපි මේ මිශ්‍රණයට සෝයා සෝස් මේස හැඳි එකක්, තක්කලි සෝස් මේස හැඳි දෙකක්, ලුණු තේ හැන්දක් පමණ, කෑලි මිරිස් තේ හැඳි දෙකක්, ගම්බිරිස් කුඩු තේ හැඳි එකක් පමණ එකතු කරලා හොඳින් කලවම් කරගමු. අපි මේ ඩෙවල් මිශ්‍රණයේ ග්‍රේවි එක ගන්න වතුර ස්වල්පයකුත් එකතු කරගන්නවා. දැන් තියෙන්නේ අපේ ෆයිනල් ස්ටෙප් එක. ඒ තමයි බෙදගත් දැල්ල ටික මේ මිශ්‍රණයට එකතු කරගන්න එක. බෙදගත් දැල්ල ටිකත් එකතු කරලා අපි මේ වගේ හොඳට කලවම් කරගමු. දැන් අපි අපේ දැල්ල ඩෙවල් එක හදාගෙන ඉවරයි.
තවත් මේ වගේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් රෙසිපි එකක් අරන් එනකම් ඔයාලා Good Deeds YouTube channel එක subscribe කරලා තියාගන්න. bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම සුබ දවසක්. bye.